මඤ්ඤොක්කා විශේෂයෙන් අපි හදනකොට දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. හදනකොටම උයනකර නෙමෙයි මඤ්ඤොක්කා අපි හිටවනකොට. මඤ්ඤොක්කා හිටවනකොට මොන වෙලාවත් ඔය පොහොර ගොඩක් තියෙන තැන්වල හිටවන්න එපා. ඒ වගේම පොහොර දාලා හදන්නත් එපා. ඔය නයිට්‍රජන් පොහොර, ඒ වගේම රසායනික පොහොර දාලා හදන්න එපා. ඒකට හේතුව තමයි මඤ්ඤොක්කා මේ මූල පද්ධතියන්නේ තියෙන්නේ. මේ මූල පද්ධතිය මඤ්ඤොක්කා හිටුවට පස්සේ වර්ධනය වෙන්නේ බිල්ඩ් අප් වෙන්නේ අර වටේම තියෙන පෝෂණ කොටස් උරාගෙද. ඒ පෝෂණ කොටස් අතරේ අපි තනකෝ රසායන ද්‍රව්‍ය තිබ්බොත් එහෙම නැත්නම් මොනවද ආසනික් වර්ග තිබ්බොත් එතකොට කැඩ්මියම් වර්ග තිබ්බොත් ඒවත් සම්පූර්ණයෙන් මේකට ඇබ්සොබ් කරගන්නවා. උරා ගන්නවා. උරාගෙන මෙයා බල්බ් එක හදා ගන්නවා. ඉතින් විශේෂයෙන් ඔය ආසනික් වර්ග කැඩ්මියම් වර්ග එහෙම රසායන ද්‍රව්‍ය උරාගෙන ගබඩා කරගන්න මෙන්න මේ පොත්තේ. මඤ්ඤොක්කාලේ පොත්තේ. සමහරකට වෙළඳ පොලේ තියෙන ඒවා සමහරක් විට බල්බ් එක මහත් කරගන්න නේ මිනිස්සු දඟලන්නේ. එතකොට ඒ කට්ටිය යම් යම් රසායනික ද්‍රව්‍ය නැත්නම් රසායනික පොහොර දාලා යූරියා පොහොර එහෙම දාලා හදලා තිබ්බොත් ඒක හොඳ නැහැ. අපි ගෙදර හදනකොටත් අපිට පුළුවන් නම් මඤ්ඤොක්කා ගෙදර හදා ගන්න. එතකොට කිසිම පොහොරක් දාන්න නැතුව රසායනික පොහොරක් එහෙම කිසි දෙයක් ලං කරන්න එපා. දාන්න නැතුව තමයි අපි හොඳ හිරවිලිය තියෙන තැන හොඳ පස බුරු කරලා හදන්න. එතකොට එයා අවශ්‍ය විදිහට මෙයා පොහොරක් අවශ්‍ය නැහැ හැදෙන්න. ඒක තමයි හොඳම නියමානුකූල මඤ්ඤොක්කා. ඒ වගේම වතුර තියෙන තැන්වල වතුර ගතිය වැඩි නම් නැත්නම් වතුර ජොහරේ වගේ තියෙන වතුර තියෙන තැන්වල මඤ්ඤොක්කාලා හිටවන්න එපා. මොකද වතුර වල මොන හරි දිය වෙලා තියෙන රසායන ද්‍රව්‍ය වෙන්න පුළුවන්. කොහෙන් හරි ගලාගෙන ඇවිල්ලා එකතු වෙලා තියෙන තැන්වල මඤ්ඤොක්කා හදන්න යන්න එපා. ඒ වතුර එක්රැස් වෙන තැන්වල හදන්න යන්න එපා. මොකද අපි තනකො වතුර දැන් වත්තේ තියෙනවනේ යම්කිසි තැනක් ගලාගෙන ඇවිල්ලා එකතු වෙන තැන්වල එතන පස බුරුල් කියලා එතන මඤ්ඤොක්කා හදන්න යන්න එපා. මොකද එතන අර වටෙන්ම තියෙන යම් යම් ආසනික් වර්ග නැත්නම් ඒ වගේ රසායන ද්‍රව්‍ය එතන තියෙන්න පුළුවන්. එතකොට එයා මේ මඤ්ඤොක්කාලේ සේරම උරා ගන්නවා. ඒක හොඳ නැහැ. එතකොට එයා උරාගෙන ගබඩා කර ගන්නවා. ඒවා ආහාරයට ගත්ත කියන අපේ ශරීරයට ඒවා යනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කිසිම වෙලාවක නෑ හොඳ හිරවිලිය තියෙන තැනක පස බුරුල් කරලා හොඳට එයා නිදැල්ලේ හැසිරෙන්න දෙන්න, නිදැල්ලේ යන්න දෙන්න කිසිම පොරක් භාවිතා කරන්න එපා. කොළ වර්ග දැම්මට කමක් නෑ. එහෙම දාන්න නැතුව වෙන දේවල් දාන්න යන්න එපා. ස්වභාවික දේවල් දැම්මට කමක් නෑ. කෘත්‍රිම රසායනික දේවල් දාන්න යන්න එපා. දාලා හදන්න එපා. හරි?